සුබ දවසක් සියලු දෙනාටම. හැබැයි සුබ දවසක් කියලා කිව්වට මේ දවස්වල වාහන දෙන මිනිස්සුන්ටත් සුබ නැහැ. සේල්කාරයන්ටත් සුබ නැහැ. ගන්න මිනිස්සුන්ට තමයි සුබ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ මේක මේ වීඩියෝ එක අහන කවුරු හරි ඉන්නවනම් ලංකාවේ ගොබ්බයෝ බත් කන හරක්. දැන් හරක තනකොළ කනට වඩා ලංකාවේ බත් කන හරක් ඉන්නවනේ. අන්න ඒ මිනිස්සු බලා ගන්න උවමනාවක් තියෙනවනම් කෙලින්ම මේ දවස්වල වාහන විකුණුම් පිටු තියෙන්නේ. ඒ වගේ රියසෙවන වල මේ ඒ වගේ චුට්ටක් බලන්න. රියසෙවන්ට වඩා වැඩිපුරම බලන්න ඕනේ Facebook එකේ. තේරුණාද? Facebook එකේ තමයි ගොඩක්ම බලන්න ඕනේ. Facebook එකේ බැලුවම මේ හරියටම හොයාගන්න පුළුවන් ඉන්න මිනිස්සු ප්‍රමාණය. මොකද දැන් ලංකාවට ගොඩක් මිනිස්සු බජට් වාහනනේ හොයන්නේ ගන්න. විශේෂයෙන්ම ඇල්ටෝ, විශේෂයෙන්ම වැගන්ආර් එකට ගොඩක් උඩ ගියපු වාහන නැත්නම් වැගන්ආර් එක. ඉතින් හැම ගොඩක් අයගේ ඉනියක් තියෙනවා වැගන්ආර් එකක් ගන්නවා තෙල් හොඳට වැඩ කරනවා එහෙම කියලා. ඉතින් එතකොට දැන් මේ වෙනකොට ලංකාවට වාහන ගෙන්නන්න පටන් අරගෙන තියෙනවා. තාම මේ මුල් අවදියේ ඉන්නේ. ගෙන්නන්න පටන් ගන්න තියෙනවා සාමාන්‍යයෙන් 0 මයිලේජ් ගන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 10000ට පල්ලෙහා. අපේ ලංකාව වගේ පාරවල් නේ ජපානයේ හොඳ පාරවල් තියෙන්නේ. ඒ වගේ කන්ඩිෂන් හොඳයි. ඒ කියන්නේ හොඳට දුවපු වාහන කිසිම ප්‍රශ්නයක් නැති වාහනයක් කිලෝමීටර් 10000ක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳම තත්ත්වයට හොඳම කන්ඩිෂන් එකේ තියෙන වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වගේම තියෙන සුපිරිම වාහනයක් බ්‍රෑන්ඩ් නිව් නේ රීකන්ඩිෂන්. කිලෝමීටර් 10ක් දිවත් ඒක රීකන්ඩිෂන් තමයි. ඒ වගේ හොඳම සුපිරිම තත්ත්වයේ තියෙන වාහනයක් ලක්ෂ 69ට 70ට 65ත් 72ත් අතර වගේ ගානකට 70ක් අතර ගානකට වගේ ගන්න පුළුවන්. හැබැයි එහෙම තියෙද්දී ලංකාවේ මේ වෙද්දී වැගන්ආර් විකුණන්න මිනිස්සු දාලා තියෙනවා කෙලින්ම ලක්ෂ 65යි 68යි 69යි 70ටත් තියෙනවා වැගන්ආර්. මම විශේෂයෙන් වැගන්ආර් ගැන කතා කරන්නේ. වැගන්ආර් වගේ වාහන විකුණන්න. එතකොට ඇල්ටෝ ගත්තොත් ඇල්ටෝත් තියෙනවා තාම ලක්ෂ 35යි එහෙම. ලයිට් එකක් ගත්තොත් ලක්ෂ 40යි 43යි. ඔහොම තමයි ඔන්න ඔය කැටගරි එකේ තමයි ඔය වාහන ටික වැගන්ආර් ගණයට අයත් වාහනයි ඇල්ටෝ ගණයට අයත් වාහන සෙට් එකයි ඔය ගණන් වලට තමයි යන්නේ. ඉතින් එතකොට බත් කන හරකුනේ චුට්ටක් කල්පනා කරලා බලපන්. උඹ ඔරිජිනල් තත්ත්වයේ තියෙන ජපන් වාහනයක් ලක්ෂ 68ක් 70ක් දීලා ගන්නවද නැත්නම් ලංකාවේ පතුරු ගහලා පට්ට ගහපු තැරි ගහපු වාහනයක් සාමාන්‍ය වැගන්ආර් එකක් වගේ පතුරු ගහලා තියෙන්නේ. පතුරු ගහලා දුවන්න පුළුවන් උඩරිම දුවලා තියෙන්නේ ආයේ. ඒ වගේ කුණු ගොඩක් ලඩ ගාපු කතා කරන්න දෙයක් නැති ඒවා ගැන. පතුරු ගහපු වැගන්ආර් එකක් 65කට 67කට 68කට 70කට 60ත් 70ත් අතර ඒක ගන්නවද නැත්නම් හරකොතොපි හිතපව් සුපිරිම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් 70 විතර ගන්නවද කියලා. ඉතින් යකෝ බත් කන හරක් යකෝ තොපිට අලුත් ඒවා ගෙනත් දීලා තියෙන්නේ. යකෝ කාලකන්ණි වෙන්නේ නැතුව අලුත් එකක් ගනිilla. ඒකේ පෝස්ට් එක දානවා වාහනේ 68යි කියලා. ඊට පස්සේ උගේම යාළුවෝ සෙට් එකකට පෝස්ට් දානවා 60ක් නම් කියන්න කෑෂ් දෙන්නම් කියලා. පක තමයි. 60ට ගන්න උන්ගේ මුන් තමයි පෝස්ට් එක දාලා වාහනේ මාකට් එක හදන්නේ. එතකොට ෆිනෑන්ස් කාරයන්ට කෙල වෙලා ඉන්නේ. එතකොට සේල් කාරයන්ටත් වාහන අරගෙන උන් ස්ටොක් කරගත්තා. ඊට පස්සේ දැන් ගත්ත මිලටවත් උන්ටත් දී ගන්න බෑ. ඒක නිසා උන් කතා කරොත් උන් මොකද්ද කියන්නේ? අද තියෙන මිල නෙවෙයි හෙට තියෙන්නේ මල්ලේ. කියන්න බෑනේ. දැන් වාහන ආපහු ගෙන්න අතර කරනවා පකක්. මේක ගෙන්නලා තියෙන්නේ දැන් වාහන. එතකොට අනිවාර්යයෙන්ම අනිත් වාහන මිල බහින්න ඕන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා. මේ මෙච්චර අවුරුදු 5ක් හිටියා වගේ අවුරුදු 5ක් ඉන්න ඕන ටික කාලයක් ඉවසන්න තියෙන මාස 3ක් දෙකක් තුනක්. බලගේ සල්ලි ටික උඹලා නිකන් වියදම් වෙයි කියලා හිතනවා නම් පිට ඩිපොසිට් එකක් දාපන් කියලා සනසේරි කොයි හරි. එතකොට උඹට මාස 3ක් 4ක් හිටියොත් මේකට පොඩි ගානකුත් එක්ක මේ උඹලගේ අතට හම්බෙයි සල්ලි ටික. එහෙම කරන්නේ නැතුව අරක් වගේ බොරුවට දඟලන්න එපා. වාහන ගන්න හදිස්සි වෙන්න එපා. ඔය ගත්ත සේල්කාරයෝ තියාගෙනවා කන්නද නැහනේ. අනිවාර්යෙන්ම වාහන ගෙන්නනවා. දැන් ත්‍රිවිල් ලක්ෂ 20 කරලා තියෙන්නේ කවුද? ඒ ඔක්කොම කරලා තියෙන්නේ ෆිනෑන්ස් කාරයෝ ටික. වෙන දෙයක් නෙමෙයි. යකෝ ලක්ෂ 20ක් දීලා ත්‍රිවිල් එකක් ගන්න හරකෙක් ඉන්නවද? මම දැක්ක වීඩියෝ එකක තියෙනවා. ඒක කරන් යනවා කොහොමද කියලා වාහනේ හොඳයිලු. මෝඩ යකෙක්නේ. යකෝ ලක්ෂ 20ක් දීලා ත්‍රිවිල් එකක් ගන්නවයි කියන්නේ. ඇත්තටම තොපි හරක්. ලංකාවේ මං කියන්නේ ලෝකේන හොඳම හරක් ටිකනේ ලංකාවේ තමයි. බත් කනවට වඩා හොඳයි. ඉතින් තනකොළ කන එක තමයි හොඳ. බත් කෑවත් අරක තනකොළ කන එක තමයි හොඳම දේ. යකෝ ෆිනෑන්ස් කාරයෝ කියන දේවල්ට අහු වෙන්න එපා. සේල් කාරයට ඕන මොනවා හරි කරලා මේක හොඳයි අරක හොඳයි මේක තියෙනවා. ඔයාලට මේක ගත්තොත් මාර වටිනවා ගණන් අඩු වෙන්නේ. අපි දන්නේ නැද්ද මල්ලි? අනේ පයිය තමයි. අපි දන්නේ නැත්තේ. උඹ අට්ටපල් බයිලා ගහන්නේ. තේරුණාද? ඒක නිසා උඹලගේ මොනවාද මේ වාහන විකුණන්න ඉන්නවනම් ගිනි ගණන් වලට කිව්වට වැඩක් නැහැ. මිනිස්සු ගන්නෙ නැහැ. තේරුණාද? නිකමට උඹ හිතපන් හරි. උඹ ලක්ෂ 60ක් දීලා කිරි ටොයියා වගේ කිලෝමීටර් 1,50,000ක් විතර දුවපු කිරි ටොයියා වගේ පාටට රැවටලා පොත්තට රැවටලා උඹ ගන්නවා වැගන්ආර් එක. ලක්ෂ 70යි. මල්ලි මේවා අඩු වෙන්නේ නැහැ මල්ලි. තෙල් කරනවා 30ක්. හරි තෙලුත් 30ක් කරා. අවුලක් නැහැ. වාහනේ සුපිරියටම තියෙනවා. ලක්ෂ 70යි. කිලෝමීටර් 1,50,000ක් විතර දුවලා. උඹට මචං කියන්න දෙයක් නැහැ නේ. උඹලට 1,50,000ක් විතර වාහනේ දිව්වයි කියන්නේ ඉතුරු ටික. මාස 3-4 දුවන බඩු හම්බෙන ගානට. ඊට පස්සේ මාස 5ක් යන්නේ නැහැ අම්මට සරි ලක්ෂ 50ට විතර බහිනවා 50ට විතර එනවා ලක්ෂ 50ට විතර බහිනවා 50ට විතර එනවා සුපිරිම එකක් කිලෝමීටර් 3000ක් විතර දුවලා. උඹට කොහොමද ටොපිය? එතකොට උඹ ඔය ගත්ත 60ට ගත්ත වාහනේ උඹට ආපහු දෙන්න පුළුවන්ද? උඹට දෙන්න පුළුවන් 20කට විතර ආපහු.
ඇයිද ඔබ හිතන්නේ නැත්නම් ඔබ හැමදාටම වාහනේ ගන්නෙ නෑනේ. ඒක වාහනයක් පාවිච්චි කරලා අපි තමන් පාවිච්චි කරා ඊට පස්සේ කාලයක් යනකොට ඒක දීලා වෙන එකක් ගන්න එකනේ කරන්නේ. මොන දේ වුණත් එහෙමනේ. මොන දේ වුණත් එහෙම ජීවිත කාලෙටම තියාගන්නේ නෑනේ. ඒක නිසා ගොබ්බ වෙන්න එපා, හදිස්සි වෙන්න එපා. ඔය වාහන විකුණන උන්ට ඕම පෝස්ට් දාගෙන ඉන්න කියපා. උන්ට විකුණනවා එහෙමයි නැත්නම් එහෙමයි. තමන්ට එතකොට වාහන එනවා ගන්න. උකට තරම් අලුත් වාහන එනවා ගන්න. දැන් 70ට එන වැගනාර් එක මේ අවුරුද්ද ඉවර වෙනකොට ඔය වාහන ලංකාවේ තියෙනවනේ මාපියාවක්. සේල් කාර්යයන්ගේ තියෙන මාපියාවක්. ඒක හරහා තමයි ඔච්චර ගණන් වැඩි වෙලා තියෙන්නේ. හරිද? ටිකක් වාහන දිගට එන්න පටන් ගත්තම තියෙන ඉල්ලුම අඩු වුණාට පස්සේ උන් මොකද කරන්නේ? ඔය දැන් 70ට ගේන වාහනේ 68 69 68 65 ඊට පස්සේ 60 50 ඔය වගේ 50ට පල්ලෙහෙන් එනවම තමයි. තේරුණාද? ඒක එකපාරම නෙවෙයි ටිකක් කල් යනවා ඒක හැදෙන්න. හැබැයි ඒ වෙනකන් උඹලට ඉන්න බැරි පුදුම පුකේ අමාරුවන්නේ තියෙන්නේ. ඈ බතල ටික හිටවලා බහැලා ඔක්කොම කරනකන් ඉන්න පුළුවන් මාස 3ක්. හැබැයි අරක ලිපේ දිවට පස්සේ මූඩි ඇර එන බලව තැම්බිලා දෙක. තැම්බෙලාට තැම්බේ. ඈ තැම්බෙන වෙලාවට තැම්බේ පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා. මුංගේ මේ ගොම් මේවට අහුවෙන්නේ නැතුව. තමන්ගේ ගානට වාහන එනවා නම් ඒ ගානට ගන්න නිකන් සල්ලි දීලා යකඩ කොට යකෝ අරගෙන ඉවරලා දවසයි දෙකයි හැප්පිලා කුඩුලා තැරි ගහිලා ගියා කාට කියන්නද ඔබට එක එකක් දෙනවද රුපියලක්වත් උඹලා නිකන් දෙන්න කවුරු හරි ඈ දැන් ෆිනාන්ස් වාරිකයක් දාලා ෆිනාන්ස් එකකින් කියන දෙක වාරිකයක් වල ගෙවන්න ඕනේ නැහැ කියලා නෑනේ. ඒක නිසා නිකන් ගොබ්බ වෙන්න එපා. අතේ තියෙන සල්ලි වේදම් කරලා ලක්ෂ 15ක් විතර අතෙන් දාලා ඈ අපියල 70000ක් 80000ක් ලක්ෂයක් 1.10ක් විතර වාරික ගෙවන්න උඹට පුළුවන්ද? යකෝ ඔළුව අත ගාලා බලපල්ලා ඔළුවේ අන් එනවද කියලා. ඔක්කොටම කලින් හදිස්සි වෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා. වාහන ගන්න පුළුවන්. වාහන පරණම මිලට නැතත් සාමාන්‍යයෙන් වාහන ගෙනන්න කලින් තිබිච්ච මිල තියෙන්නේ. සාමාන්‍ය ඇල්ටෝ එකක් 20ට වගේ තිබ්බ බ්‍රෑන්ඩ් නිව් එකක්. ඒ මට මතක හැටියට. ඒ 17ට 20ට වගේ තිබ්බ මට මතක හැටියට. දැන් 20යි 22යි දන්නේ නැහැ. ඒ ගණන් වලට තියෙනකොට එච්චරම නැතත් ඒ හා ඒ ළඟටම එනවා සාමාන්‍යයෙන් 25කටවත් එයි. දැන් හැමදේම ගණන් නිසා උඩරින් 25ක් නැත්නම් 30ක් වෙයි බ්‍රෑන්ඩ් නිව් එකක්. හැබැයි එතකොට උඹලා මේ පට්ට ගහපු පතුරු ගහපු ලඩි තෙල්වත් හරියට වැඩ කරන්නේ නැති ලඩි ලක්ෂ 35ක් දීලා ගන්න යනවා නම් උඹලා තරම් මේ ලෝකේ තවත් හරක් කොට්ටාසයක් නැහැ. යකෝ හිතලා බලපන්. උඹට වාහනේ ලක්ෂ 50කට වාහනේ දීලා ඌ 60ක් දීලා ගන්නවා බ්‍රෑන්ඩ් නිව් එකක්. එතකොට උඹට කොහොමද टॉපිය? ඌ පට්ට ගහපේ ගන්න උඹ ගන්නෙ නේ. නිකන් පොඩ්ඩක් හිතලා බලන්න පොඩ්ඩක් ඔය හිටපු කාලේ වගේ වාහන නැති වෙන්නේ නැහැ නේ. ඔය හිටපු කාලේ වගේ හිටපල්ලා. ආයේ කවදාකෝ වාහන ගෙන්නට පටන් ගත්තට පස්සේ ආපහු මේක වැඩි වෙන්නේ නැහැ. තේරුණාද? මේක වැඩි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. වාහන ඔප්ෂන් එක ගණන් වැඩි වෙයි. නමුත් උඹලගේ අතට තියෙන ගානට පරණ වාහන ගන්නව නම් සාධාරණ මිලට ගනිලා. සාමාන්‍යයෙන් වැගන්ආර් එකක් ගන්නව නම් ඔය 60යි 70යි කියන ඒවා වැගන්ආර් එක සාමාන්‍යයෙන් දැන් යන මිලත් එක්ක සංසන්දනය කරොත් ඒ කියන්නේ දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක සංසන්දනය කරොත් උඩරිම 43යි 45යි. ඒ ගාන අතර එනවා නම් වැගන්ආර් එකක් ගනි. නැතුව මේ 50 60 70 දීලා ඒවා ගන්න යන්න එපා. තේරුණාද? ඒවා ගන්න යන්න එපා බොරු වැඩ. 3 wheel එකක් ලක්ෂ 11ක් දීලා ගන්න එපා. 3 wheel එක ලක්ෂ 5කට 6කට ගන්න නැත්නම් නිකන් හිටහලා. යකෝ ඒ සල්ලි දාලා ෆිනාන්ස් එකක් දාලා කාර් එකක් ගන්නවනේ. ඈ කට්ටෙත් එක දෙවෙන්නේ නැතුව ෂෝක් එකට ඇතුළේ යන්න පුළුවන් කාර් එකක් පරණ කාර් එකක් ගන්නවනේ. එතකොට පරණ ලඩි වලට ලොකුවට බොරු ගණන් දීලා අහුවෙන්න එපා. බොරු මිල වැඩිවීමක් තියෙන්නේ. හරිද? ඒක නිසා ඉවසලා ඉන්න. හැම කෙනෙක්ටම කියන්නේ ඒක තමයි. ඉවසලා ඉන්න. සියලු දෙනාගෙන් බලාපොරොත්තු සඵල වෙයි. තේරුණාද? සියලු දෙනාගෙන් බලාපොරොත්තු සඵල වෙයි. වාහන දෙන්නින් අයියලාට කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි ඉතින්. ඔයාලා ගිනි ගණන් කියලා අහිංසක මිනිස්සු වහන්සේ මේව කරගත්ත දේ ඔයාලා හූරගෙන කන්න එපා. උඹලා ගොන්කමට අහු වුණා නම් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක නිසා සාධාරණ මිලට આવොත් ගනින්. සාමාන්‍යයෙන් වැගන්ආර් එකක් 40 45 අතර අවුලක් නැහැ. එතකොට ඇල්ටෝ එකක් හොඳම තත්ත්වෙන් තියෙනවා නම් 2018 වගේ 2018 19 වෙනි ගාවක් දන්නේ නැහැ. 2018 වගේ හොඳම තත්ත්වෙන් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන මිලත් එක්ක 21ක් 22ක් ඒ වගේ ගණනකට අවුලක් නැහැ. 43 44 කියන එලයිට් පොල් ඔප්ෂන් අලුත්ම සාමාන්‍ය 2010 මට මතක නැහැ 2013 වගේ ආවේ. ඒ වාහනයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් 23ට 24ට වගේ උඩරිම 25කට අවුලක් නැහැ. නැතුම 40 ගණන් දීලා ගණන් උඹට හිතේ ලක්ෂ 15 විතර පාඩුව ඔක්කොම කරගත්තේ කියලා. වැගන්ආර් වලටත් ඒ කතන්දරේම තමයි. ගොඩක් ඔය යන වාහන ගැන තමයි මම කතා කරේ. මම ආර්ථික මේ විශාරදයෙක්වත් මොකෙක්වත් නෙවෙයි. මම සාමාන්‍ය මිනිස්සෙක්. මට මොලයක් තියෙනවා. ඒකෙන් කල්පනා කරලා ටිකිරි මොලෙන් කල්පනා කරලා තමයි උඹලට ටිකිරි උත්තර ටිකක් දුන්නේ මචං. තේරුණාද? රිදෙන උන්ට රිදෙයි. ඒක නිසා පුක නොදී හිටපල්ලා. අතේ සල්ලි ටිකක් තියෙනවා නම් ඒක ගිහලා පිට ඩිපොසිට් එකක් දාපල්ලා. පිට ඩිපොසිට් එකක් දාලා කාල් පිරුණාට පස්සේ ඒක ගනි. එතකොට උඹට ඒ කාලේ ජීවත් වෙන්න කීයක් හරි එයි. නැත්තම් බොරුවට වාහන අඩු වුණා කියලා ලක්ෂයක් දෙකක් අඩු වුණා කියලා වාහන ගන්න පොර කන්න එපා මචං. පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා. ජය වේවා.